වෙලා තියෙනවා. මට සාරණතර වෙච්ච එක නම් මොකද ඒකයි. ඔව්. අත් වශයෙන් හරි අමාරුයි මේ ධර්මය ගැන අපි කොච්චර කිව්වත් මේ විග්‍රහයක් ගන්න දෙයක් නම් මම හිතන්නේ කොහොමද තියෙයි කියලා. විද්වතුන් අටකටාජා ඔව්. අටවාජා වාසේලා ඉන්නේ තෝරන වක් වලට තියෙනවා. අන්න ඒකයි කියන්නේ. ඉතින් බුදුරන් වහන්සේගේ දේශනාවෙම තියෙන ධර්මයේ ගැලපෙන්නේ නැද්ද? පේන්නේ නැහැ ඒකයි. ඒකාන්තයෙන් මතුවෙනවා. ඔයිට තව ඉදිරියට හොඳ ලස්සන මතුවලා එනවා මේ දැන් විතරක් නෙමෙයි. අංග සම්පූර්ණ මේවා මුලාග අංග සම්පූර්ණ එකින් එක මතු කරලා දෙන්න පුළුවන් ශක්තියක් එනවා. ඕවා කොයි කාලේ ලියවිච්චද? කවදාද ලිව්වේ? කවුද ලිව්වේ? කොහෙද ලිව්වේ? කෝ සාක්ෂි ඔක්කොමත් එකලා දෙන්න පුළුවන් කාර්යයක් අනාගතේ එනවා. ඔය ඔක්කොම පුරා විද්‍යා සාක්ෂි පිටන් දෙන්න පුළුවන් අවස්ථා එනවා. ආයි මේ අපිට සංගායනාත්මක අවස්ථාවක් තියෙනවා. ඒ වෙනවා ඉතින් ඉදිරි කාලයකදී සමහර වෙලාවට ඔය අවශ්‍යදී සම්පූර්ණ කරන්න වෙනවා. ඉතින් ඔය ඇත්ත වශයෙන් අපිට සම්පූර්ණ අවස්ථාවක් ගැන නෙමෙයි කියන්නේ. නමුත් අපි දකිනවා ඉදිරි කාලයේදී අයිදා පිටුපු සිව්පිලිසිඹියා මහරහතන් වහන්සේලා බිහි වෙන්න ඉඩ තියෙනවා. අන්නේ බිහි වුණාට පස්සේ අපිට ප්‍රශ්න ඉවරයි ඒගොල්ලන් උන්වහන්සේලා ඒ ටික කරයි. අපි දන්නේ නැහැ කොහොමද කියන එක. නමුත් එහෙම වෙන්න ඉඩ තියෙන බව හොඳටම පේනවා.